සිස්සත් විභාගයට කවදාකවත් මෙන්නේ නැති ගණිත ගැටලු. පට්ට ගහලා තියෙන්නේ. ඔයාට බෑ. ඔයා පන්ති අන්තිමයා. ඔයාට මොනවත්ම බෑ කිමින් වැඩ කරන, වේගෙන් වැඩ කරන ළමයි. ආදරණීය දුවේ පුතේ. අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සිස්සත් විභාගයට කවදාකවත් මෙන්නේ නැති ගණිත ගැටලුවක් පිළිබඳව. 2017 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්තරේ 23 වෙනි ගාන තමයි පුතේ මේ තියෙන්නේ. මේකදී අපෙන් අහනවා දී අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද? දැන් මේ වෙනකොට පුතාලා හැමෝම මේ ගාන හදන්න දන්නේ නැති. විවිධ ක්‍රම වලින් මේකේ පිළිතුර ගන්න සමහරවිට උත්සාහ කරලත් ඇති, සමහරවිට හදා ගන්න බැරි වෙන්නේ නැති. සමහරලාට පුතාලට මේකේ උත්තර අමාරුවෙන් ගන්න ඇති. හැබැයි මම පුතාලට මේක ලේසි ක්‍රමයේ කියා දෙන හැබැයි විභාගෙට නම් එන්නේ නැහැ මේක කියනවා. ඉර හඳ වගේ විශ්වාසයි. එන්නෙම නැහැ විභාගෙට. කමන්න චුට්ටක් බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න පුතේ මේකේ තියෙනවා C අකුර, මේකෙත් C අකුර තියෙනවා, මේකේ B අකුර තියෙනවා, මේකේ B අකුර නැහැ. මේකේ A අකුර තියෙනවා, මේකේ A අකුර නැහැ. අපි අන්න එහෙම එක જાති අකුරු දෙකක් විතරක් තියෙන තැන අපේ හිතට අපි ගන්නවා. බලන්න. මේකේ C අකුර තියෙනවා, මේකේ C අකුර තියෙනවා, වෙන එක අකුරක්වත් නැහැ දෙකේම. එහෙනම් අපි මොකද කරන්නේ? මේ C අකුරු දෙක පොඩ්ඩක් රවුමක් දාගෙන පොඩ්ඩක් සටහන් කරගන්නවා. බලන්න. දැන් එහෙම සටහන් කරගෙන ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට. ඒ කියන්නේ දක්ෂිනාවර්තව මෙන්න මෙහෙම. මෙහෙම. C වල ඉඳලා B වලට, B වල ඉඳලා A වලට. මේ පැත්තට තමයි දක්ෂිනාවර්තව කටු කරගන්නේ. අපි මෙතන තිරස් අතර ලියා ගන්නවා මේ ටික. C B A. ඊළඟට බලන්න මේ අපි මේ ගණකට යනවා. මේකෙත් තියෙනවා C D E. C D E. දැන් අපෙන් අහන ප්‍රශ්නය. හරි ඊළඟ මෙතන නැති අකුර මොකක්ද? මෙතන F අකුර නෑ. එහෙනම් C අකුර කෙලින් අපි F අකුර ලියා ගන්න. දැන් හරිනේ. A ට විරුද්ධ පැත්තේ E තියෙනවා. B ට විරුද්ධ පැත්තේ D තියෙනවා. C ට විරුද්ධ පැත්තේ තියෙනවා F අකුර. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ විරුද්ධ පැති. ඔයාලට උත්තර පත්‍රය අරන් බලන්න පුළුවන් 2017 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 23 වෙනි ගානේ D අකුරට විරුද්ධ පැත්තේ තියෙන්නේ B අකුර. මේක තමයි උත්තරේ. මේ ගාන හදන්න දැන් පුතාලට පුළුවන්ද කියලා මම ඉස්සෙල්ලාම චුට්ටක් බලන්න පුළුවන්ද කියලා. එක જાතියේ අකුරු දෙකක් තියෙන ගණක දෙක තෝරගත්තා. එහෙම තෝරගෙන දක්ෂිනාවර්තව ලියා ගන්නවා තිරස් අතර මෙහෙම. මේකත් අරගෙන දක්ෂිනාවර්තව තිරස් අතර ලියා ගන්නවා. එක පිට එක හිටින්නේ අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්තේ තියෙන ගණිත කර්ම. මෙන්න මේක සිස්සත් විභාගෙට එන්නෙම නෑ කියලා මම කිව්වේ ඇයි? 2017 දුන්නේ ගානක් මේ වෙනකොට පට්ට ගහලා තියෙන්නේ. ගොඩක් අයට හදන්න පුළුවන්. හැබැයි අපි මේකේ තියෙන දැනුම අරගෙන මෙතනින් එහාට යන්න අපේ දුවල පුතාලා පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ ගාන මම හිතන්නේ මෙහෙම නෙමෙයි. ඔයා සිස්සත් විභාග ලියනකොට මේ ගාන මෙහෙම අහන්න බැරිද බලන්න. අපි බලමු. මෙහෙම අහුවොත් එහෙම දැන් මේ විරුද්ධ පැත්ත කෙලින්ම අහන්න නැතුව ඉහත ගණකය වට හතරක් පෙරළුව විට සැලැස්මට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද? ඔන්න බලන්නකො ප්‍රශ්නය අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අපෙන් ඉස්සෙල්ලා ඇහුවේ D අකුරට විරුද්ධ පැත්තේ තියෙන අකුර මොකක්ද කියලානේ. දැන් එහෙම අහන්නේ දැන් අහනවා ඉහත ගණකය වට හතරක් පෙරළුව විට සැලැස්මට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද කියලා අහනවා. දැන් ඉතින් අපේ ප්‍රශ්න දෙකකටත් උත්තර හොයාගන්න වෙනවා. එකක් මොකද්ද? සැලැස්ම හොයාගන්න වෙනවා. සැලැස්මට විරුද්ධ පැත්තේ තියෙන අකුර හොයාගන්න දෙනවා. අපි ඉස්සෙල්ලාම සැලැස්ම මොකද්ද කියලා හොයාගන්න ඕනේ වට හතරක් පෙරුණාට පස්සේ. අපි දැන් බලමු චුට්ටක් කොහොමද හදන්නේ කියලා එක. මෙන්න මේ ගණකය එකපාරක් පෙරුණාම මේ පැත්ත බිමට යනවා. එහෙනම් එකපාරක් පෙරුණා. දෙවෙනි පාර පෙරලපුවාම මේ පැත්ත බිමට යනවා. තුන්වෙනි පාර පෙරලපුවාම මේ පැත්ත බිමට යනවා. හතරවෙනි පාර පෙරලපුවාම මේ පැත්ත බිමට යනවා.
දැන් පැහැදිලි නේද? ඒ කියන්නේ මේ ඝනකය හතර පාරක් බිම ස්පර්ශ වෙනකොට තමයි එක වටයක් කරකලා අවසන් වෙන්නේ. ඒ කියන්නේ මේ ඝනකය මෙහෙම්මම තමයි හිටින්නේ. මේ ඝනකය මෙහෙම්මම තමයි හිටින්නේ. මේ ඝනකය වෙනස් වෙන්නේ හතර පාරක් කරනාම වෙන්නේ ওই තාරෙම හිටනවා. එහෙනම් මේ ඝනකයේ සැලැස්ම මොකක්ද? මේ තියෙන පුතේ ඉදිරි පෙනුම. මේ පැත්ත තමයි පැති පෙනුම. මේක තමයි සැලැස්ම. සැලැස්මේ තියෙන්නේ ඒ අකුර. ඒ අකුරට විරුද්ධ පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් එහෙනම් අපිට අර ඉස්සෙල්ලා ගණිත කර්මය අපි හදපු ක්‍රමයේ භාවිතා කරලා අපිට බැරිද ඒට විරුද්ධ පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා හොයාගන්න? මොකක්ද අපි කරේ? එක જાතිය අකුරු දෙකක් හොයාගත්තා. එහෙම හොයාගෙන හැබැයි වෙන අකුරු තියෙන්න බැක જાතිය දෙකයි විතරයි තියෙන්න පුළුවන්. එහෙම හොයාගෙන දක්ෂිණ වර්තව ලියාගත්තා. C ලිව්වා, B ලිව්වා, A ලිව්වා. ඊට මේකෙත් ගත්තා C ලිව්වා, D ලිව්වා, E ලිව්වා. C D E මෙතන නැති අකුර තමයි F අකුර. C ට විරුද්ධ F, A ට විරුද්ධ අකුර එනම් මේ සැලැස්මට විරුද්ධ අකුර මොකද්ද? E අකුර. මේ වගේ ගානක් අහන්න පුළුවන්. තවත් විවිධ ක්‍රමවලට දුවේ පුතේ අපිට මේ වගේ මේ දුන්න ගණිත ගැටලුවක් ශිෂ්‍යත් විභාගේ ආපු පැරණි ගාන අපි මෙච්චර කල් සාම්ප්‍රදායික ක්‍රමයටම ඒක ඒ තාත්ම ඉගෙනගෙන ගියපු ගණන් වෙනස් කරලා අහන්න පුළුවන්. අපි ඒක නිසා පැරණි ප්‍රශ්න පත්‍ර අරගෙන පාස් පේපර් අපි පුළුවන් තරම් කරන්න ඕනේ කරන ගමන් ඒ ගණන් වලට අනුසාරයෙන් එයින් ඔප්පට ගිහිල්ලා ඒ ගණන් වලින් තවත් ගණන් අපෙන් අහන්න පුළුවන්ද වෙනස් ක්‍රම වලට අපිට අපෙන් අහන්න පුළුවන්ද කියලා අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ශිෂ්‍යත්ව විභාගය ගොඩ දාගන්න පුළුවන්. ඒත් එක්කම අපේ ආදරණීය දෙමව්පියන්ගෙන් පුංචි ඉල්ලීමකුත් මට කරන්න තියෙනවා. අපේ පුංචි දරුවෝ තමයි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ. පුංචි දරුවන්ගේ හිත් මල් වගේ. බොහෝ දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් මම උගන්නන තාලේ හරිම ස්ලෝ කියලා. ඇයි මේ තරම් හිමින් උගන්නන්නේ කියලා. ඇත්තටම දෙමාපියනේ පුංචි දරුවන්ට දැනුම දෙනකොට අපි බොහොම පරිස්සමට තමයි ඒ ඇත්ත එක්ක ගනුදෙනු කරන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා අපි දෙන එක හරියට අපි දෙන එක තරු ලකුණ අපි දෙන එක hina මූණ ඒ ඇයට මහා මෙරක් වගේ. දරුවෝ පමණක් නෙමෙයි අපි උනත් කැමති නැහැ අකමැති දේවල් ලං කරගන්න. පුංචි දරුවෝත් කැමති නැහැ කවදාකවත් අකමැති දේවල් කරන්න. ඒකට කැමති සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, නටන්න, දුවන්න, පනින්න. ඒක තමයි ළමා ගතිය. එහෙම වුණා කියලා අපි අපේ දරුවන්ට තරවටු කරන්න, ගහන්න, බයින්න කවදාකවත් යන්න හොඳ නැහැ. කොයිම වෙලාවකවත් අපි අපේ දරුවන්ට කියන්න හොඳ නැහැ. ඔයාට බෑ. ඔයා පන්ති අන්තිමයා. ඔයාට මොනවත්ම බෑ කියලා කියන්න එපා. මං විශ්වාස කරනවා මේ ලෝකේ දරුවන් ගත්තාම වැඩ බැරි ළමයි වැඩ පුළුවන් ළමයි කියලා වර්ග දෙකක් නැහැ. ගොඩක් අපේ ආදරණීය අම්මලාගේ මැසිවිල්ලක් තමයි අපේ දුවට වැඩ බෑ, අපේ පුතාට වැඩ බෑ, එයා හිමින් වැඩ කරන්නේ, එයාට මොනවත්ම බෑ, තව චුට්ටක් උනන්දු කරන්න ක්‍රමයක් නැද්ද සර් කියලා අපෙන් අහන එක. මං අපේ දෙමාපියන්ට යෝජනා කරනවා කොයිම වෙලාවකවත් අපේ දරුවන්ට බැහැ කියලා කියන්න එපා. වැඩ බැරි ළමයි වැඩ පුළුවන් කියලා ළමයි જાතියක් මේ ලෝකේ නැහැ. ඉන්නේ ළමයි අතරින් හිමින් වැඩ කරන, වේගයෙන් වැඩ කරන ළමයි. හිමින් වැඩ කරන දඟකාර පොඩ්ඩන්ට වේගයෙන් වැඩ කරන්න හුරු කරන්න. අදක්ෂයන් දක්ෂයන් කරන්න. ආසාවෙන් ඉගෙන ගන්න සෑම දරුවෙකුම අති දක්ෂයෙකු කරන්නට. ඔබේ පොඩිත්තාත් අපේ ශිෂ්‍යත්ව පන්තියට සම්බන්ධ කරන්න. සෑම දරුවකු පිළිබඳ විශේෂ අවධානය. මනෝවිද්‍යානුකූල ඉගෙන්වීම් ක්‍රම සමගින් පුංචි දරුවන්ගේ ආදේශන, අර්ථකථන, පෙරකීම්, පරිවර්තන, ගැටලු විසඳීම් හැකියාවන් වර්ධනය කරමින් විභව්‍යතාමාන හැකියාවන් ස්මතු කරමින් අති දක්ෂයෙකු බවට ඔබේ දරුවා පත්කිරීම අපේ එකම අරමුණයි. සෑම පාඩමකටම අදාළ නිබන්ධන හා ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව පමණක් නොව මගහැරුණ පාඩම්වලට අදාළ රෙකෝඩිං ලබා දීමද අපේ පන්තියෙන් සිදු කෙරෙයි.
අනිවාර්යෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවන දිවයිනේ එකම ශිෂ්‍යත්ව පන්තිය සමග ඔබත් නොපමාව සම්බන්ධ වන්න. 2026 නව ශිෂ්‍යත්ව පන්ති ආරම්භය 3 සහ 4 ශ්‍රේණිය සඳහා. 3 වන ශ්‍රේණිය සඳහා අගෝස්තු 29 වන සෙනසුරාදා පස්වරු 5ට. 4 වන ශ්‍රේණිය සඳහා අගෝස්තු 29 වන සෙනසුරාදා පස්වරු 2ට. මුළු ලංකාවම ආවරණය වන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම ඔන්ලයින් පන්ති. Zoom තාක්ෂණය ඔස්සේ නිවසී සිටම ශිෂ්‍යත්වයට සූදානම් වෙමු. ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අජිත් වික්‍රමාරච්චි ගුරුතුමා. පන්ති සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් ඔබගේ නම, ගම සහ ශ්‍රේණිය සඳහන් කර WhatsApp පණිවිඩයක් තබන්න. දැන්ම WhatsApp කරන්න 070යි 240යි 50යි 31 2026 නව ශිෂ්‍යත්ව පන්ති මුළු දිවයිනටම ඔන්ලයින්.